මැලේසියානු ආගමන දෙපාර්තමේන්තුව ඊයේ මෙහි ජලාන් ජලවත් අවට විශේෂ මෙහෙයුමකදී ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම මැඩ පැවැත්විය. ආගමන අධ්‍යක්ෂක ජෙනරාල් දතෝ සකාරි සබාන් පැවසුවේ මෙම මෙහෙයුම බුද්ධි අංශ සහ විශේෂ මෙහෙයුම් අංශයේ පුත්‍රජයා ආගමන මූලස්ථානය විසින් සති දෙකක බුද්ධි තොරතුරු වල ප්‍රතිඵලයක් බවයි. මෙහෙයුම් කණ්ඩායම වයස අවුරුදු 25-31ත් අතර බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතර නසීම් ලෙස හඳුන්වන සින්ඩිකේට්හි ප්‍රධාන මොළකරුද විය. සැකකරුවන් දෙදෙනෙකුට ඉදිකිරීම් සහ කුෂිකර්ම අංශ සඳහා තාවකාලික වැඩසංචාර අවසර පත්‍ර ඇති බවත් තවත් අයෙකුට ශිෂ්‍ය අවසර පත්‍රයක් ඇති බවත් චෙක්පතකින් හෙළිවිය. අත්අඩංගුවට ගත් බාන්ද අතර බංගලාදේශ විදේශ ගමන් බලපත්‍ර 21ක්, ව්‍යාජයයි සැක කරන මියන්මාර් විදේශ ගමන් බලපත්‍රයක්, විදේශ ගමන් බලපත්‍ර ජෛව දත්ත පත්‍රිකා, ජංගම දුරකථන පරිගණක සහ කැපුම් පිහියක් විය. සින්ඩිකේට් සමාජිකයන්ගේ ඡායාරූප භාවිතා කරමින් නමුත් ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළුව ෆොමෙමා සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සින්ඩිකේට් විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරමින් සිටි බව දතෝ සකාරි පැවසීය. ඔවුන් සෑම ලේඛනයක් සඳහාම රිංගිත් 200 සිට රිංගිත් 350 දක්වා අය කරන බව විශ්වාස කරන අතර පසුගිය මාස දෙකක කාලය තුළ ක්‍රියාත්මක වී ඇත. මෙම අත්අඩංගුවට ගැනීම මෙම වසරේ එකම ක්‍රියාපටිපාටියක් සහිත සින්ඩිකේට් එකක් සම්බන්ධ 3 වන අවස්ථාවයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් තිදෙනාම 1959 ඇලවිරක් 63 ආගමන පනතේ 56 1 වගන්ති යටතේ රඳවාගෙන සිටිති.